පොඩ්ඩක් හිතලා බලන්නකෝ මෙන්න මේ වගේ වෙලාවන් ගැන. ඔයා දවසේම වැඩ කරලා මහන්සි වෙලා හරීම විඩාවෙන් ගෙදර එනවා. ගෙදර දොර අරගෙන ඇතුළට එනකොටම ඔයා දකිනවා හිතා ගන්න බැරි දසුණක්. ඔයාගෙන ආපු අලුත්ම ලස්සනම සපත්තුවක් කටින් අල්ලගත්ත ඔයාගේ ආදරණීය සුරතලා මුළු සාලෙම වටේට මාර සතුටකින් දුවනවා. හරියට ලොකු රම්පදක්කමක් දිනපු කෙනෙක් වගේ. එහෙමත් නැත්නම් ඔයා ගෙදර අස් කරන ගමන් ඇඳ යට බැලුවම දකින්න ඔයාගේ පරණ මේස් යට ඇඳුම් ටීවී රිමෝට් එක වගේ දේවල් ගොඩ ගහපු රහස් ගබඩාවක්. සාමාන්‍යයෙන් මිනිස්සුયો විදිහට අපිට මේ දේවල් දැක්කම ටිකක් කේන්ති යනවනේ. අපි හිතන්නේ අපේ පුංචි යාළුවා මේ කරන්නේ මහා නරක දඟ වැඩක් කියලා. එහෙවත් නැත්නම් හිතාමතාම අපිට කරදර කරන දෙයක් කියලා. හැබැයි තප්පරයකට නතර වෙලා හිතලා බලන්න මේ පුංචි හුරතලෙක්ගේ මනස ඇතුලේ මේකට තියෙන අර්ථය මොකද්ද? විද්‍යාඥයන් හොයාගෙන තියෙන විදිහට මේක නිකන් දඟ වැඩක් නෙවෙයි. මේක පිටිපස්සේ හරිම පුදුම හිතන ජීව විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක කතාවක් තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ ඔයාගේ ආදරණීය සුරතලා ඇයි මේ විදිහට බඩු අරන් දුවන්නේ කියන එකේ සැබෑම හේතුව ගැනයි. මේ කතාව අහලා ඉවර වෙනකොට ඔයා ආයේ කවදාවත් එයා මේස් එකක් ගත්තම කේන්ති ගන්න එකක් නැහැ. ඇයි යාලා අපේ කිලිටි ඇඳුම්ම තෝරගන්නේ? ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවද ඇයි අපේ බව්ව වෙන කොහෙවත් තියෙන දේවල් වලට වඩා අපේ දාඩේ ගඳ තියෙන මේස්, සපත්තු සහ යට ඇඳුම් වලට මාස කරන්න කියලා? අපිට නම් මේවා හරියම අපිරිසුදුයි වගේ පේන්න පුළුවන්. හැබැයි මේ හුරතලුන්ට මේවා තමයි ලෝකේ තියෙන වටිනාම නිධානේ. ඒකට ප්‍රධානම හේතුව තමයි එයාලගේ නහය. අපි ලෝකේ ලස්සන දකින්නේ අපේ ඇස් දෙකෙන් වුණත් මේ පුංචි යාළුවෝ ලෝකයේ දකින්නේ එයාලගේ නහයෙන්. එයාලගේ ඉවකිරීමේ හැකියාව අපිට වඩා දසදහස් ගුණයකින් විතර ප්‍රබලයි. ඉතින් ඔයා දවසේම ඇඳගෙන හිටපු මේස් එකක් කියන්නේ නිකම්ම රෙදි කෑල්ලක් නෙවෙයි. ඒක ඔයාගේ සුවඳින් පිරිච්ච ආදරණීය දෙයක්. ඔයාගේ සමේ සුවඳ, ඔයාගේ දාඩේ සුවඳ, ඒකේ තැදින්ම රැඳිලා තියෙනවා. අපේ සුරතලුන්ට ඔයාගේ සුවඳ කියන්නේ හරියට පොඩි දරුවෙක්ට තමන්ගේ අම්මගේ සුවඳ වගේ ලොකු ආරක්ෂාවක් ගෙනන දෙයක්. එයා මේස් එක කටින් අරන් යන්නේ ඒ රෙදි කෑල්ල කන්න තියෙන ආසාවකට නෙවෙයි. ඔයාගේ සුවඳ එයාගේ ළඟින්ම තියාගන්න තියෙන ආදරයටයි. විශේෂයෙන්ම ඔයා ගෙදර නැති වෙලාවට පාළුවට සහ දුකට දෙනන බව්වෝ මේ විදිහට ඔයාගේ සුවඳ තියෙන දේවල් තුරුළු කරගෙන නිදා ගන්නවා. ඒකෙන් යාළගේ හිතට මාර සැනසීමක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අකුණු ගහන දවස්වලට නැත්තම් අවුරුද්ද කාලෙට රතිඤ්ඤා සද්ද ඇහෙන වෙලාවට අපේ බව්ව ගොඩක් බය වෙනවනේ. අන්න ඒ වගේ වෙලාවට අපි යාළ කරන්නේ දුවලා ගිහින් ඔයාගේ සුවඳ තියෙන ටී-ෂර්ට් එකක් හරි සෙරෙප්පුවක් හරි තුරුළු කරගන්න එකයි. ඒක හරියට බය වෙනු වෙලාවකට දරුවෙක් අම්මගේ තුරුලට හැංගෙනවා වගේ වැඩක්. ඒ වගේම යාළගේ කට ඇතුලේ විශේෂ ඉන්ද්‍රියක් තියෙනවා. ජේකබ්සන් සෝගන් කියලා කියනවා. ඒකින් යාළට පුළුවන් සුවඳ නිකම්ම දෙනනවට වඩා ඒ සුවඳල රස බලන්න. ඉතින් ඔයාගේ සපත්තුවක් කටේ දාගත්තම එයාට දැනෙන්නේ ඔයා එයාගේ ළඟින්ම ඉන්නා වගේ ආදරණීය හැඟීමක්. ඔයාගේ අවධානය ගන්න සෙල්ලම. කීප වේගයෙන් වේ. හරි. අපි ගෙදර නැති වෙලාවට පාළුවට එහෙම කරනවා කියමු. එතකොට අපි ගෙදර ඉද්දි අපේ ඇස් ඉස්සරහම ඇවිල්ලා බඩු අරන් දුවන්නේ ඇයි? මෙන්න මේක තමයි ලස්සනම කතාව. මේ අපේ හුරතලු හරිම බුද්ධිමත්. එයාලා දන්නවා ඔයාගේ අවධානය ගන්න පුරුණ ලේසිම ක්‍රමය මොකක්ද කියලා. හිතන්නකෝ මෙහෙම. ඔයා සාලේ පුටුවකට වෙලා පෑ ගානක් ෆෝන් එක දිහා බලන් ඉන්නවා. ඔයාගේ බව්වා එවිල්ලා ඔයාගේ කකුල ලෙව කනවා. ඔයා ගණන් ගන්නේ නැහැ. එයා ළඟට වෙලා හීන් හඩින් කෑක් ගහනවා. ඔයා බලන්ටි නැහැ. ඊට පස්සේ එයා හිමීට ගිහිල්ලා මේසේ උඩ තියෙන ටීවී රිමෝට් එක කටට ගන්නවා. අන්න එතකොටම ඔයා ෆෝන් එක විසි කරලා කෑ ගහගෙන එයාගේ පස්සෙන් පන්නන්න ගන්නවා. "එයි, ඒක දාපන් බිම" කියගෙන. මෙතනදී ඔයාට තරහ ගියා. ඔයාගේ සුරතල හිතන්නේ වෙනස්ම විදිහකට. එයා හිතන්නේ අම්මෝ අටියාන්තම් මගේ බොස් ෆෝන් එක පැත්තකට දාලා මහත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්ත කියන. එයාලට ඔයා ආදරෙන් කතා කරනවද, කේන්තියෙන් කෑ ගහනවද කියන එක වැඩි අදාළ නැහැ. එයාලට ඕනේ ඔයාගේ අවධානය විතරයි. එයා බඩුවක් කටේ තියාගෙන ඔයා දිහා බලන් ඉඳලා ඔයා එද්දිම දුවන්නේ මේක හංගන්න නෙවෙයි, ඔයාට කියන්න එන්න මාත් එක්ක දුවලා සෙල්ලම් කරන්න කියලා ආරාධනා කරන්න එකයි. කැලේ ඉඳන් ආපු පුරුදු. Finders keepers. මේ දේවල් තේරුම් ගන්න අපිට ටිකක් හතිටේට ඕනේ වෙනවා. අපේ ගෙවල් වල ඉන්න මේ හුරතලු සුරතලුන්ගේ ආදි තමයෝ තමයි කැලේ හිටිය වෘකයෝ. කැලේදී ජීවත් වෙන්න නම් කන්න දෙයක් හරි වටිනා දෙයක් හරි දැක්කොත් ඒක ඉක්මනට තමන්ගේ කරගන්න ඕනේ. ඒක යාළගේ ඇඟේම තියෙන පුරුද්දක්. ඉතින් ඔයාගේ ගෙදර සාලේ මැද සපත්තුවක් තියනවා දැක්කම බව්ව හිතන්නේ නෑ මේක මගේ බොස් සල්ලි දීලා ගත්තු සපත්තුවක් කියලා. එයාගේ මනසට දැනෙන්නේ අන්න බිම වටිනා දෙයක් තියෙනවා. ඒක කාගේවත් නෙවෙයි. ඉතින් ඒක දැන් මගේ කියලා. මේ වගේ ගෙදර පුරාම ඇවිල්ලා හංගිලා තියෙන දේවල් හොයාගන්න එක එයාලගේ මොළයට මාර උත්තේජනයක්, ලොකු සතුටක් ගෙන සෙල්ලමක්. සමහර වෙලාවට ඔයා දැකලා ඇති ඔයාගේ සෙරෙප්පුවක් හරි කොට්ටයක් හරි කටින් අරගෙන ඒක වේගෙන් එහාට මෙහාට ගසනවා. අපිට හිතෙන්නේ අයියෝ මගේ සෙරෙප්පුව ඉවරයි කියලා.
උනාට එයාගේ මොලේ ඇතුලේ එර හිතාගෙන ඉන්නේ එයා කැලේදී ලොකු සතෙක්ව දඩයා කරලා ඒ සතාව හපා කරනවා කියලයි. ඒකේ යාළගේ ඇඟේම තියෙන දඩයන් කිරීමේ සහජ බුද්ධියක්. ඒ වගේම ඇඳන් යට ගිහින් හංගන්නේ එයාලට ආරක්ෂිතයි කියලා හිතන තමන්ගේ පුංචි ලෝකය, ගුහාව ඇතුළට ඒ වටිනා දේවල් එකතු කරන නිසායි. එයාලා දන්නවද මේක වැරද්දක් කියලා? අර අහිංසක මූණේ රහස. ගොඩක් අය කියන දෙයක් තමයි අපෝ අපේ එක්කෙනා දන්නව එයා කරේ වැරද්දක් කියලා. අහුනාම මූණ දිහා බලන්නකෝ තියෙන දුක. හැබැයි මනෝවිද්‍යාඥයන් කියන විදිහට ඒක වැරද්ද හැඟීමක් නෙවෙයි. අපේ සුරතලුන්ට මිනිස්යන් වගේ මේස් එකක් ගන්නට සදාචාරිකව වැරදි කියලා හිතන්න මොලයක් නෑ. හැබැයි එයාලා හරීම දක්ෂයි. අපේ මූණේ හැඟීම් සහ කටහඬ අඳුර ගන්න. ඔයා කේන්තියෙන් කෑ ගහගෙන එනකොට එයාට තේරෙනවා ඔයා ඉන්නේ තරහෙන් කියලා. ඉතින් එයා අර වගේ අහිංසකේ දුක හිතන මූණක් හදාගන්නේ අනේ මට කේන්ති ගන්න එපා, මම ඔයාට ආදරේ, මට ගහන්න එපා කියලා කියන්න. මිසක් හොරකම් කරපු එකට සමා වෙන්නේ නෙවෙයි. එයාලා කරන්නේ ඔයාගේ කේන්තිය නිවන එකයි. කම්මැලීම සහ භයානක වෙන අවස්ථා. ගොඩක් වෙලාවට මේ වගේ බඩු අරන් දුවන්නේ එයාලට ගෙදර ඉඳලා කම්මැලි හිතුනම. අපේ හුරතලුන්ට හැම තිස්සෙම මොලේට මොකක් හරි වැඩක් ඕනේ. සෙල්ලම් කරන්න දුවන්න පනින්නන ලැබුණාම එයාලා තනියම සෙල්ලමක් හොයාගන්නවා. මේසේ උඩ තියෙන දිලිසෙන ෆෝන් එක ගන්න එක එයාලට මාර ත්‍රාසජනක ගේම් එකක්. හැබැයි අපි එක දෙයක් පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. සමහර වෙලාවට මේක සෙල්ලමකට වඩා භයානක වෙන්න පුළුවන්. මේකට රිසෝස් ගාඩින් කියලා කියනවා. සෙල්ලමට බඩුවක් ගත්තම එයා ඔයා දිහා බලන් වලිගෙවනවා. සතුටින් පනිනවා. ඔයා ළඟට ඇවිල්ලා දුවනවා. භයානක වෙලාවට බඩුව ගත්තට පස්සේ එයා ඒක උඩට වෙලා ගල් ගහිලා වගේ ඉන්නවා. ඇස් ලොකු කරලා බලනවා. පහත් හඬින් ගොරවනවා. අන්න එහෙම ගොරවනවා නම් කවදාවත් බලෙන් බඩුව ගන්න යන්න එපා. ඒ වෙලාවට එයා හිතන්නේ එයාගේ වටිනාම දේ ඔයා උදුර ගන්න හදනවා කියලයි. ඒ වගේ වෙලාවට විශේෂ පුහුණු කරුවෙක්ගේ උදව් ගන්න එක තමයි හොඳම දේ. කොහොමද මේ හොරකම ආදරෙන් නතර කරගන්නේ? ඔයාගේ සුරතලගේ මේ පුරුද්ද නතර කරගන්න ඕන නම් කෑ ගහලා දඬුවම් කරලා වැඩක් නෑ. මේක කරන්න ඕනේ ආදරයෙන් සහ උපක්‍රමශීලීව. 1. හොඳ දෙයක් දීලා මාරු කරගන්න. ට්‍රේඩ් අප් ස්ට්‍රැටජි එක. එයා සපත්තුවක් ගත්තොත් පස්සෙන් පන්නන්න එපා. ඒ වෙනුවට එයා ගොඩක් රස කෑමක්, මස් කෑල්ලක් වගේ හරි සද්දේන සෙල්ලම් බඩුවක් හරි පෙන්නන්න. එතකොට එයා සපත්තුව අතෑරලා කෑම එක ගන්න එනවා. එතකොට එයා ඉගෙන ගන්නවා මුඛයේ තියෙන දේ අතෑරන එකෙන් Tamante වාසි වෙනවා කියලා. 2. අතෑරන්න කියලා උගන්වන්න. drop it සහ එපා කියන දේවල් පුංචි කාලේ ඉඳන්ම එයාට ආදරෙන් උගන්වන්න. මේක නිකම්ම විධානයක් නෙවෙයි, හරියට සෙල්ලමක් වගේ එයාට පුරුදු කරන්න. එයා සෙරෙප්පුව අතෑරපු ගමන් ලොකු තැහැගක් ලැබෙනවා කියලා දැනගත්තම ඔයා අතෑරන්න කියපු ගමන් එයා සතුටින් ඒක ඔයාට දෙනවා. 3. ගෙදර පරිසරය හදන්න. ඔයාගේ වටිනා දේවල් බිම දාලා තියන්න එපා. රෙදි ටික රෙදි කූඩ්ඩයකට දාලා වහලා තියන්න. 4. කම්මැලීම නැති කරන්න. එයාලට හපන්න පුරුවන් විදිහ වෙනම සෙල්ලම් බඩු අරන් දෙන්න. ගෙදර හංගිමුත්තන් සෙල්ලම් කරන්න. එතකොට එයාලට වෙන දේවල් ඕන වෙන්නේ නැහැ. අන්තිමට කියන්න තියෙන මෙච්චරයි. ඔයාගේ ආදරණීය පුංචි යාළුවා ඔයාගේ බඩුවක් කරන් දුවන්න කියන්නේ එයා නරක සතෙක් කියන එක නෙවෙයි. එයා එකකින් කියන්න හදන්නේ මම ඔයාගේ සුවඳට ගොඩාක් ආදරෙයි. මට කම්මැලි. එහෙමත් නැත්නම් අනේ එන්නකෝ මාත් එක්ක ටිකක් සෙල්ලම් කරන්න කියන එක. මේ ලෝකේ එයාට සෙල්ලම් කරන්න ඕන තරම් දේවල් තිබිලත් එයා ඔයාගේම කිලිටි මේස් එකක් සෙරෙප්පුවක් තෝරගත්තේ ඇයි? ඒකට හේතුව තමයි එයාගේ ලෝකේ ඉන්න වටිනාම කෙනෙක් ඔයා නිසයි. ඔයාගේ සුවඳ තියෙන ඕනම දෙයක් එයාට රත්තරන් වලට වඩා වටිනවා. ඉතින් ඊළඟ වතාවේ ඔයාගේ සපත්තුවක් කටේ තියාගෙන එයා දුවනකොට කේන්ති ගන්න එපා. hina වෙලා එයාට ආදරෙන් කතා කරන්න. මොකද ඒක හොරකමක් නෙවෙයි, ඒක තමයි එයාට දෙන්න පුරුවන් උපරිම ආදරේ.